අපිට මේකට ඕන වෙනවා බිත්තරයක්, තලාගත්ත ඉඟුරු සුදු ලුණු, බොංචි, කැරට්, ලීක්ස්, කරපිංචා, ලුණු ටිකක්, තක්කාලි, ඉඳියප්ප. මම මෙතන ඉඳියප්ප 10ක් විතර අරන් දිනවා. පොඩියට කෑලි කඩලා ගන්න ඕන. පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා රත් වෙද්දි තලාගත්ත ඉඟුරු සුදු ලුණු, කරපිංචා ටික දාලා ටිකක් ටෙම්පරාදු කරගන්න. ඔයාලට තියෙනවා නම් මේ වෙලාවේ සොසේජස් ටිකක්, චිකන් ටිකක්, මාළු ටිකක් වගේ ඔයාලට කැමති දේවල් දාගන්නත් පුළුවන්. මම අද ඒ දේවල් එකතු කරන්නේ. මේ සුදු ලුණු ටික එහෙම සුවඳිනකන් ටෙම්පරාදු වුණාට පස්සේ කැරට් ටික, තක්කාලි, බෝංචි ටික දාලා ටිකක් ටෙම්පරාදු කරන්න ඕන. එළවලු ටික ටෙම්පරාදු වෙන්න විනාඩි 2ක් විතර පියන වහලා තියන්න. මේ ටික ටිකක් ටෙම්පරාදු වුණාට පස්සේ අපේ ලීක්ස් ටික, බිත්තරය, ලුණු ටිකක් එම දාලා බිත්තරය හොඳට ස්ක්‍රැම්බල් කරගන්න ඕන. බිත්තරය ස්ක්‍රැම්බල් කරලා ටිකක් තෙතගතිය තියෙද්දි අපි කෑලි කඩාගත්ත ඉඳියප්ප ටික දාලා මේක හොඳට කලවම් කරගන්න ඕන. මේ තියෙන්නේ මම ඒ විදිහට හදාගත්ත ඉඳියප්ප කොත්තු එක. මේක ලන්ච් බොක්ස් රෙසිපියක් විදිහටත් බබාලට ඉස්කෝලේ යවන්න, පෙරපාසල් යවන්න එහෙම හොඳයි. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි.